ආචාර්ය අමරකීර්ති මහත්මයා ඔබතුමා දැන් මේ පාගමනේ ගාල්ලේ ඉඳලා අද වෙනකල් එක දිගට පයින් ඇවිදගෙන එනවා. මේ වටපිටාව දකිනවා. එතකොට මේ හෙට මේකේ අවසාන දවස ඔබතුමාට මේ මොකද්ද දැනෙන්නේ සහ ඔබතුමාට මොකද්ද මේ සමාජ ජනතාවට අවටීන ජනතාවට කියන්න තියෙන අදහස පණිවිඩය? ඔව් අපි දැන් ගාල්ලේ ඉඳලා මේ 4 වෙනි දවසට එනකොට අපි අකණ්ඩව ආපු කීප දෙනාගේ එක්කෙනෙක් තමයි මම. දිගටම මම දැක්ක ගාල්ලේ ඉඳලා මේ දක්වා තිබුණු මහජන සහයෝගය විශේෂයෙන්. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ස්වාධීන රූපවාහිනිය බලන රාජ්‍ය ගුවන්විදුලිය අහන සාමාන්‍ය මිනිස්සු ඒවා පිළිගන්න ජනතාවක් හැටියට අපිට සාමාන්‍යයෙන් දැනේ. නමුත් මහපාරට පැමිණීමේ තියෙන වැදගත්ම දේ තමයි එකක් තමයි අපි පෙන්වන අපේ නිහතමානීකම. අපේ කැපවීම. අනෙක් පැත්තෙන් අපි මහජනතාව ඍජුව මුණ ගැහිලා අපිට අවස්ථාවක් ලැබෙනවා අවංක සංවාදයක මේ මහජනතාව සමග යෙදෙන්න. ඒ නිසා දිගින් දිගටම අපිට ගාල්ලේ සිට මේ දක්වා අපිට වතුර සපයන, කුරුම්බා තැඹිලි සපයන, අපි දිරිගන්වන අත්පලසන් දෙන, ඒ වගේම බුලත් අත් දීලා පිළිගන්න ප්‍රාදේශීය දේශපාලනඥයෝ, ඒ වගේම මේ ප්‍රාදේශීය ප්‍රභූවරු, සිවිල් සංවිධාන නායකයෝ, එසේම සාමාන්‍ය ජනතාව. ඈත ඉඳලා hina වෙන සාමාන්‍ය ජනතාව. අපිට පේන්නේ මේ අරගල දැන් පළල් මහජන සංවාදයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ අරගලේ මුල සිටම තිබුණු දෙයක් තමයි එකක් මූලික වශයෙන් එක ඉල්ලීමක් අපේ වැටුප් සහ වෘත්තීය කාරණා සම්බන්ධ එකක්. අනික් දේවල් පළල් වශයෙන් නිදහස් අධ්‍යාපනය මේ රටට කරපු දායකත්වය, නිදහස් ශ්‍රී ලංකාව මේ ලෝකසිතිය මේ වැදගත් රටක් විදියට සලකුණු කරන්නට දායක වුණු එකක් තමයි නිදහස් අධ්‍යාපනය. ඉතින් ඒ අධ්‍යාපනය මේ රටට විප්ලවීය වෙනසක් ගෙන ආපු දෙයක්. ඒක රැක ගැනීම, තවදුරටත් පවත්වා ගැනීම කොයිතරම් වැදගත්ද කියන පණිවිඩය මහජනතාවට කියන්නට ලැබීම තමයි මේ අරගලේ වැදගත්ම දේ. මේ පාගමන ඒකේ දැවැන්ත පියවරක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 28 වෙනිදා අපි කොළඹට ලං වෙන විට මේ ජනගහන තවත් පළල් වෙයි, තවත් දීර්ඝ වෙයි. ඒ වගේම අපි මහ දැවැන්ත රැලියක් පවත්වා මේ පණිවිඩය මහජනතාවට කීමේ මේ කාර්යය පුළු ගැන්විය යුතුයි කියන එකයි මගේ අදහස.